කැල්ලේ තමයි පට්ට. hari api awe වෙනවා. Okay. අපි ආවා මායලියේ මහාවැවට. අද ඉතින් පට්ටම ආතලයක් ගන්න හදන්නේ මහාවැවේ. අපේ බන්ටි මල්ලි. මෙන්න ඉන්න බන්ටි මල්ලි අපේ ඩිලා මල්ලිත් ඉන්නවා. ඩිලා මල්ලි ගියා හැබැයි තව අයියා කෙනෙක් ඉන්නවා එකෙන්ද. ඇවිල්ලා අපි මාළු අල්ලලා මෙන්න මාළු එක දැන් කපලා සුද්ධ කරලා අමුතු ලයින් එකක් ගහන්න හදන්නේ. මෙන්න දර කඩලා තියෙනවා. ඩිලා මල්ලි දර කැඩුවා. මේ තියෙන මහාවැව පොඩ්ඩකින් බහිලා ටුවරිස්ලා සෙට් එකක් උයි. තා පොඩ්ඩකින් ටුවරිස්ලාත් මෙතෙන්ට එනවා කියලා කියනවා. බෝට් සර්විස් එකක් තියෙනවා හැබැයි අපිට බලා ගන්න පුළුවන්. අන්න අර හරිය තියෙනවා බෝට් සර්විස් එකක්. දුරින් තියෙන ඔයගොල්ලෝ පේනවද දන්නේ. අර පේන්නේ දූපත. මේ මැද්දේ. ඒ කොක්කු ඉන්නවනේ. කොක්කු අර දෙපැත්තේ තියෙන මේ මාළු ටැංකිය. ඕකට තමයි මාළු දාලා පොඩි කාලේ සාමාන්‍ය යන්න සයිස් විතර වෙද්දි. මහාවැවේ යන්න අර පැත්තේ අන්න අර හරියේ පොඩි මාළු ගියලා බෝ කරනවලු. අර ටැංකි දාලා බෝ කරලා ලොකු වුණාට පස්සේ තමයි මෙතන යන්න. මොකද ඔන්න ඩීලා මල්ලි පොල්ලිලිත් අරගෙන එනවා. මාළුවාට සුපිරිම ලයින් එකක් ගහන්න හදන්නේ. එන්න ඉන්න රෝගුවේ. කාණ්ඩේ පොඩ පරක් කරලා ඉතින් කපලා කරලා ඉබ්බයි. මොනවද කරන් ගින් කහයි? කහයි මිරිස් කුඩුයි. ලොකු උක්කඩේ ගියත්තා. ලුණු ඔන්න ගිනිගොඩ අස්සෝදානම්. මේක පස්ස ආතල්ම ගෑනු බැනුම් අහනවා කියන එක. අයියෝ. චයිනීස් විදිහටම දෙන්න යන වැඩ. 5000යි. බන්ටි මල්ලි ඉතින් හොඳ හුරුවක් තියෙනවා මේවා කරලා. ඒක මොනවද? පානවා. මොම තැම්බේ නෙමෙයි. මේක අයියේ වෙනම සීන් එකක් ඈ. වලක් දෙන්න ආද? විරිච්චා. තාද එක්කුණක් බාලු වලක් දෙන්න. ඔය තියෙන්නේ බඩු. ඔන්න බාපකිව්වට සූදානම්. කාලා බලමු. නෑ මතක නැද්ද? දැකලා හුරුද? ටොප් බඩු.
මාවැලියේ මහාවැලි බඩු කියන්නේ ඉතින් සුපිරිම තමයි. මෙන්න ඩිලා මල්ලි බන්ටි මල්ලි ඔන්න සූදානම් කරලා තින්නේ. බාබකියු එක බාබකියු කාලා දවල්ට බඩ පුරවන අපි දැන් යනවා මෙතන. ලස්සනයි කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න බඩුම තමයි ඈ. කොටවල ආසයි නම් එන්න මම පැත්තේ මාළු එක්ක අල්ලගෙන කන්න ඉතින් අස්සන මෙවල දෙනයි. අස්රේජා තියන්නේ. තවසෙට් එකේ හැබැයි අල්ලනවා. ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් ඉතින් ඇවිල්ලා බණ්ඩි මල්ලත් එක්ක මේ වගේ මාළුවෙ පුච්චලා කාලා යන්න පුළුවන්. ඉතින් මේ channel එක බලන ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා මායිලි මහාවැලට ඇවිල්ලා මේ බණ්ඩි මල්ලි ඩීලා මල්ලිත් එක්ක ඇවිල්ලා මෙන්න මේ වගේ බාබකියු එකක් දාලා පොඩි ෆන් එකක් කරන් යන්න කරගෙන ෆන් එක කරන් යන්න කියලා මේක බලලා ඔක්කොටම ආරාධනා කරනවා. අපි ආපහු වෙනවා මෙහෙම වීඩියෝ එකක් ගේන්න ඔයගොල්ලන්ට. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මහාවැලට එන්න කියලා ආරාධනා කරනවා. දැන් ඕකේ අයියේ වාදන වාන. ඉන්ටර්නෙට් මර පොට් එක. අපි මේ පැත්තේ යන්න බෑද? එහෙන් දැසොත් එක. මොහෙන් තමයි පාර තියෙන්නේ. උතරින් ඔහම කාපා හොඳම දර්ශනය. කාපා ඔන්න ඩීලාය තමයි අවසාන ටික වළඳන්නේ. යාළුවනේ බලන්න මේක ඇත්තටම මේ රසයි මේ රසයි කාලා බලන්න ඕනේ මේ වගේ මේ වගේ වැවකින් අල්ලලා මේ බාබකියු බෑක් දාලා කාලා බලන්න ඕනේ. සම රසයි පට්ටරයි. පට්ටරයි. ඇද්ද? දෙකලා විරාමයයි රිනිසංසලයි මුංචි මුවැත්තියක් වගේ ඔබ අහිංසකයි බැටේ ඔන්න ඉතින් අපි මායිලි ආවේ මාළු අල්ලලා මාළුවෙක් කෙහෙල් කොල්ලේ කොතලා බාබකියු දාලා ඒකත් කාලා ආපහු යන්න ගෙදරට. දැන් මේ ඩීලා මල්ලි බන්ටි මල්ලි ඉස්සරහ යනවා. මායිලි වගේ කියන්නේ ඉතින් මේ පළාතනම සම්පතක් සෑහෙන දියර කර්මාන්තයක් මේ වාස්තුව කරගෙන යනවා. විශාල පවුල් ප්‍රමාණයක් මේ වලින් ජීවත් වෙනවා. ඒ වගේම තමයි විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කරනවා. ඒ නිසා මේ වගේ අපි නැවතත් අලුත් වීඩියෝ ගේනවා. ඉතින් travel with lucky YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඔයගොල්ලෝ ඔක්කොගම ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේනවා බන්ඩි මල්ලිත් එක්ක ඩීලා මල්ලිත් එක්ක අනිවාර්යෙන්. ඔන්න මායිලියාවට අපි සමු දෙනවා දැන් මෙතනින්. සුන්දර පරිසරයක්. අපි හරියට වෙට්ටුන්නේ නෑනේ. මේක නේද? මාළුවෙක් කල්ලන්න ආවේ. මාළුවෙක් කල්ලන්න ආවේ. ඇල්ලුවා. ඔන්න ඩීලා මල්ලි ඉස්සරහ යනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. ඉස්තර කියලා යනවා.
මේ ඔක්කොම අරගෙන යන්නේ. බයි. good night. ආයෙත් ලස්සන විදිහට අපි හම්බ වෙමු. දාන්න කමෙන්ට් එකක් වරප්පුවටම දාන්න. සුබ දවසක්. බුදු සරණයි.